සෝෂල් මීඩියා හරහා මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් මගේ දැනුම කියන එක බෙදාගන්නේ අන්න ඒ හේතුව නිසා. සල්ලි හම්බ කරන්න මහන්සි වෙන්න හම්බ කරන්න මුදල් ඉතුරු කරන්න ආයෝජනය කරන්න මම ළඟදී දාපු Facebook එකේ දාපු වීඩියෝ එකක් කමෙන්ට් සෙක්ෂන් එක කියවද්දි මට ඇත්තටම හිතුණානේ සමහර මිනිස්සු කියන ජීවිතය කියන්නේ සල්ලි නෙමෙයි කියලා. නමුත් ඇත්තටම මේ සල්ලි ඕනේ. එකට එකමුතුව පවුලක් දියුණු වෙන්න නම් මේ දේවල් තියෙන්න ඕනේ. මම එන්නේ ගොඩාක් නැති බැරි පවුලකින් අවුරුදු 60ට කලින් විශ්‍රාම යන්න නම් අපි කුඩා කාලේ ඉඳන් අපි ඇති කරගන්න මේ හොබීස් මම කැමතියි මම අවුරුදු 32කින් ආපු තැනට අවුරුදු 22කින් කාට හරි කෙනෙක්ට එන්න පුළුවන් නම් ප්‍රශ්න විසඳනවා නෙමෙයි යාලා කරන්නේ රියැක්ට් කරන එක. Hi, Uma Fernando YouTube channel එකත් සමග ඔබ සියලු දෙනා සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අද වීඩියෝ එකේ මට ඔයගොල්ලන්ට කතා කරන්න ඕන කියලා හිතුණා. මම ළඟදී දාපු Facebook එකේ දාපු වීඩියෝ එකකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා. මේ කමෙන්ට් සෙක්ෂන් එක කියවද්දි මට ඇත්තටම හිතුණානේ ඕගොල්ලෝ දාලා තියෙන කමෙන්ට්ස් වලින්ම ඕගොල්ලන්ට තේරුණා නම් ඔයාලා මේ මොනවද කියන්නේ කියන එක කියලා. ඉතින් ඒක ගොඩක් අයට තේරුම් ගන්න හරි අමාරු. නිකන් සමහරු ඉතින් ලියන්න ඕන බාලේ දේවල් ලියනවා. ඉතින් මොකක්ද වීඩියෝ එක? මම කතා කරා මේ වීඩියෝ එකේ අවුරුදු 60ට කලින් විශ්‍රාම යන්න නම් අපි කුඩා කාලේ ඉඳන් අපි ඇති කරගන්න මේ හොබීස් මේව මුදල් උපයන දේවල් කරගන්න ඕන කියලා. මේවා මේ මුදල් නාස්ති වෙන දේවල් නෙවෙයි උපයන දේවල් කරගත්තොත් එහෙම අපිට ඉක්මනින් මුදල් හම්බ කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මේකට ගොඩ දෙනෙක් කියලා තිබ්බා ඒ කොමන්ට්ස් ඔක්කොම ගත්තොත් එහෙම කැටගරි දෙකකට බෙදන්න පුළුවන්. එකක් කට්ටිය කියලා තිබ්බා ඔයාව පොඩි කාලේ ඉඳන් එහෙම හදන්නේ නැති. ඔයාව හදන්නේ නැති. ඒක නිසා ඔයා එහෙම වුණා. හැබැයි ඉතින් ඒක හැමෝටම අදාළ වෙන්නේ නැහැ කියන එක. හැමෝටම කරන්න බෑ කියන එක. අනිත් එක තමයි මේ අපේ රටේ ඕවා කරන්න බෑයි කියන එක. ඉතින් මම ඕගොල්ලෝගේ මේ කමෙන්ට් කැටගරි දෙක එකම මම එකඟ නැහැ. අපි ගමු පළවෙනි එක පොඩ්ඩක් මගේ දෙමව්පියෝ එහෙම කරන්නේ නැති. ඒ කට්ටිය කියන්නේ මොනවද? මගේ දෙමව්පියෝ එහෙම කරන්නේ නැති. ඒක නිසා මම එහෙම වුණා. නමුත් ඒක හැමෝටම බලපන්නේ නැහැ කියන එක. ඒක පිටිපස්සේ එක දෙයක් හැංගිලා නැද්ද? හරි. එයාගේ දෙමව්පියෝ එහෙම කරලා එයා යම්කිසි තැනකට ආවා. එහෙනම් ඇයි හැම අම්මට තාත්තට මේක කරන්න බැරි? මං අහන්නේ ඇයි බැරි? ඇයි බැරි වෙන හේතුව මට දැනගන්න ඕන බැරි වෙන හේතුව මොකක්ද කියන එක. හරි? ඉතින් මේ මම දැන් ගොඩ දෙනෙක් හිතගෙන එක්ක මම මේ පිටරට හැදිච්ච කෙනෙක් කියන එක මම කුඩා කාලේ ඉඳන් පිටරට හැදිච්ච කෙනෙක් නෙමෙයි. මම ලංකාවේ ඉපදිලා ලංකාවේ හැදිලා වැඩලා ලොකු වයසකින් පිටරටට ගිය කෙනෙක්. හරිද? ඉතින් මේ නමුත් ඔව් මගේ දෙමව්පියන්ගෙන් මට මේ මානසිකත්වය ආව තමයි. සල්ලි වියදම් වෙන දේවල් වලට වැඩිය සල්ලි හම්බ වෙන දේවල් කරන්න ඕන කියන මානසිකත්වය මට ආවා මගේ දෙමව්පියන්ගෙන්. හරි. එතකොට මගේ දෙමව්පියෝ ඇත්තටම ඉගෙනගෙන තියෙන එන්නේ මේ ඕන් පාසල් ගිහලා ඉගෙනගත්තු අය නෙමෙයි. ඉතින් මම ඒක කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ. මම ආඩම්බරයි. මං ආඩම්බර මගේ අම්මා තාත්තා ඉගෙනගත්තු අය නෙමෙයි වුණත් ඔවුන්ට ඒ මානසිකත්වය මට දෙන්න පුළුවන් වෙච්ච එක නම ඇත්තටම ගොඩක් අද ආඩම්බර වෙනවා. ඉතින් ගොඩක් ඉගෙනගෙන මේ ඩිග්‍රී ගහපු PhD ගහපු දෙමව්පියන්ටත් සමහර වෙලාවට දරුවන්ට මොනවද කියලා දෙන්න ඕන කියන එක සමහරට නොතේරෙන කාලේ ඇතරම මේ සමහරට නැති බැරි කම නිසාම වෙන්නේ නැති මොකද මම එන්නේ ගොඩක් නැති බැරි පවුලකින් ඉතින් ඒ කමත් නිසාමත් වෙන්න ඇති සමහරට වගේ දෙමව්පියෝ වගේ මානසිකත්වයක් මට දැම්මේ. ඉතින් ඒ කාලේ ගොඩක් අපේ ඉන්ෆර්මේෂන්ස් නැහැ මේ අද වගේ. අද ළමයිට තියෙන ඉන්ෆර්මේෂන් මේ සෝෂල් මීඩියා කියන දේ හරහා ලැබෙන ඉන්ෆර්මේෂන් ගොඩක් අපිට ඒ කාලේ තිබුණ නැහැ. හරි. ඉතින් ඒ කම නිසා ටිකක් මම බරක් වුණාද කියන එක මට දැනෙනවා. එහෙම නොවුණා නම් අනේ මම ඊට වඩා ඉක්මනින් මම මේ මුදල් උපයන එක ගැන හිතුවන්නම් කියන එක අද හිතෙනවා. නමුත් ලොකු වයසකට යන්න ඕනේ නැහැ. බොහෝම ඉක්මනින් මම මගේ ජීවිතේ කියන්නේ සමහරවිට වයස අවුරුදු 50 60 ගිහිල්ලා ගොඩක් අයට ලබා ගන්න බැරි වෙච්ච තැනකට මම අවුරුදු 32කින් වගේ ළඟා වුණා. ඉතින් ඒක ගැන මට හරි සතුටුයි. නමුත්
තියෙනවා හිතේ. මීට කලින් කරන්න තිබුණා. මීට කලිනුත් මට මෙතනට එන්න තිබුණා. නමුත් සමහර දේවල් ඉන්ෆර්මේෂන්ස් තිබුණේ නැතිකම නිසා. ඉතින් මම මේ හේතුව නිසා තමයි දැන් දේවල් මේ සෝෂල් මීඩියා හරහාම බෙදාගන්නේ. මොකද දැන් ඉන්න තරුණ ළමයිට සෝෂල් මීඩියා තියෙන වලට ඉන්ෆර්මේෂන්ස් ඕන තැන් වලින් ගන්න පුළුවන්. ඉතින් එහෙම අරගෙන මම කැමතියි මම අවුරුදු 32කින් ආපු තැනට අවුරුදු 22කින් කාට හරි කෙනෙක්ට එන්න පුළුවන් නම් හරි. ඉතින් මගේ ටාගට් එක ගන්න එක මේ සෝෂල් මීඩියා හරහා මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් මගේ දැනුම කියන එක බෙදාගන්නේ අන්න ඒ හේතුව නිසා. මොකද අපිට එහෙම කරා නම් අනිත් අය අපි ගැන හිතුවා නම් අපිට එක ෂෙයා කරගත්තා නම් ඉන්ෆර්මේෂන්ස් වලගේ දැනුම අපිට මීට කලින් සාර්ථක වෙන්න තිබුණා. ඉතින් නමුත් ගොඩ දෙනෙක් එහෙම කරන්නේ නැහැ. මොකද හැමෝම පුරුදු වෙලා තියෙන එක සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක හැමෝම ෆලෝ කරන්න ඕන කියන එක තමයි හැමෝගෙම ඔළුවේ තියෙන්නේ. ඉතින් හිතන්න ඇයි අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට බැරි කුඩා කාලේ ඉඳන්ම දරුවෙකුට මේ මූල්‍ය සාක්ෂරතාව කියන එක උගන්වන්න අවසනාවට මේව ඉස්කෝල වල උගන්වන්නේ නැහැ. හරි පාසල් වල උගන්වන්නේ නැහැ. අපේ රටේ තාම යන්නේ ගොඩ දෙනෙක් මේ එක සිස්ටම් එකකට පුරුදු වෙලා තියෙන ඔය සිස්ටම් එක ෆලෝ කරනවා හැමෝම. ඉතින් ඔය සිස්ටම් එකේ පිටට ගියොත් අපි පොඩ්ඩක් දැන් උදාහරණයක් හැටියට මම රැකියාව කරනකට මට අවුරුදු 16 දී මම ප්‍රාර්ථනා කරනවා ඊට කලින් කරන්න තිබ්බා නම් ඊට කලින් යන්න තිබ්බා නම් කියලා මට අදත් හිතෙනවා. ඕකේ. ඉතින් මම ඒ කාලේ පාසල් යනවා. ඉතින් මට ඉතාලිය ගියට පස්සේ මට පොඩිම වයසකින් ඉඳන් මට පාසල් යන්න සිද්ධ වුණා. මගේ වයසට වඩා කුඩා අවුරුදු 5ක විතර පරතරයක් තියෙන ක්ලාස් එකකට තමයි ගිහිල්ලා. ඉතින් මට ආයෙ මුල ඉඳන් දේවල් ඉගෙන ගන්න සිද්ධ වුණා. නමුත් ඒ කරෙත් ඇත්තටම මම රැකියාව කර මොකද මගේ පවුලෙන් මට විශේෂ මගේ තාත්තගෙන් මම හැමතිස්සෙම දැක්ක ඒගොල්ලෝ රස්සාවල් කරන ඒගොල්ලෝ හැමතිස්සෙම වැඩ කරනවා. ඉතින් මේ මටත් ආවේ වලට හම්බ කරන රස්සාව කරන්න. මොකද ඇත්තටම ගත්තොත් සමහර මිනිස්සු කියන ජීවිතය කියන්නේ සල්ලි නෙමෙයි කියලා. නමුත් ඇත්තටම මේ සල්ලි ඕනේ. මම කියනවා සල්ලි ඕනේ කියලා මිනිස්සුෙකුට තමාගේ ඒ තමන්ට ආස දේවල් ඒ තමන්ගේ ජීවිතේ තියෙන ඒ අවශ්‍යතාවයන් දේවල් සපුරා ගන්න මිනිස්සුන්ට සල්ලි ඕනේ. සල්ලි නැතුව කොහොමද කරන්නේ? සල්ලි ජීවිතේ නෙමෙයි තමයි. සල්ලි වලට ගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. නමුත් අපිට මුදල් නොමැතිකම නිසා ජීවිතේ මොන තරම් දේවල් නැති වෙනවද කියලා හිතන්නකො පොඩ්ඩක්. දැන් මම මේක එක්ස්පීරියන්ස් කරනවා. එකක් මම එක්ස්පීරියන්ස් කරා මට තිබෙච්ච නැති කාලේ. හරි ගොඩක් දේවල් මට කරන්න හම්බුනේ නැහැ. මට සල්ලි නොතිබීම හේතුවෙන්. සහ මම දැන් එක්ස්පීරියන්ස් කරනවා විශේෂයෙන් මගේ හස්බන්ඩ් ගේ මේ ළමයි ස්ටුඩන්ට්ස්ලා. ඉතින් ඒගොල්ලෝ තේරෙනවා පිට රටවල් වලට මේ මීට් වලට යන්න. ඉතින් හරි දක්ෂ ළමයි. නමුත් ඒගොල්ලෝට තියෙන බාධකය තමයි ඉදිරියට යන්න බැරි බාධකය තමයි මුදල් නොමැතිකම. හරි ඉතින් ළමයා දක්ෂයි. ළමයා තේරෙන නමුත් මීට් එකට යන්න බෑ. මොකද එයාට සල්ලි නැහැ. ටිකට් එක දාගන්න විදිහක් නැහැ. ඒ දේවල් දෙමව්පියන්ට ඒ දරුවන්ට ෆයිනෑන්ෂලි උදව් කරන්න බෑ. ඉතින් ඒ හේතුව නිසා ගොඩක් ඒගොල්ලොන්ගේ හීන ඒගොල්ලොන්ට අතාරින්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක මං කලින් කිව්වා වගේ මමත් එක්ස්පීරියන්ස් කරපු දෙයක්. මටත් මුදල් නොමැති කම කියන එක තිබුණු කාලේ සමහර හීන මටත් අතාරින්න සිද්ධ වුණා. හැබැයි අදටත් හිතෙනවා අද මට තියෙන දැනුම එදා මට තිබුණා නම් අනේ මගේ හීන එකක්වත් මට අතාරින්න නැතුව කරගන්න තිබ්බ නේද කියන එක. ඉතින් මට ඕනේ මම කියන එක වචනකින් හරි කවුරු හරි කෙනෙක් දෙයක් ඉගෙනගෙන ඒගොල්ලෝ කල්පනා කරලා බලලා අපිට කලින් වැඩ කරන්න අරගෙන තමා වෙනුවෙන් වැඩ කරන්න අරගෙන මහන්සි වෙන්න අරගෙන තමාව ගොඩ නගන්න අරගෙන එයාගේ හීනවලට එයාට ජීවිතේ යන්න පුළුවන් නම් අනේ මට මුදල් නොමැතිකම නිසා මට අරක නැති නිසා මේක නැති නිසා මට අතාරින්න සිද්ධ වුණා කියන්නේ නැතුව මම මගේ ජීවිත හීන මම හැබැයි කරගත්තා. මොකද මම ඒවට බේල පහින් වැඩ කරන්න ගත්තු නිසා කියන එක කවුරු හරි කෙනෙක් කිව්වොත් ඒක තමයි මගේ සාර්ථකත්වය. කාට හරි ඒ මානසිකත්වය දෙන්න පුළුවන් නම් ඒක තමයි මගේ මේ සෝෂල් මීඩියා හරහා මම ඔයගොල්ලන්ට දෙන්න දැනුමේ ටාගට් එක අන්න ඒක. හරි. ඉතින් ඔය අම්ම කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් කවමදාවත් හිතන්න එපා දරුවන්ට මූල්‍ය සාක්ෂරතාව කියන එක මේ සල්ලි ගැන කතා කරන එක ඒක වැරදි දෙයක් කියලා නැහැ. ඒක ඔයාලා පොඩි කාලේ ඉඳලම දරුවන්ට උගන්වන්න ඕනේ. ගොඩක් දෙමව්පියෝ ඇත්තටම හම්බ කරන සල්ලි ඒව නාස්තන මේ දරුවන්ට අනවශ්‍ය විදිහට වියදම් කරලා. ඒ කියන්නේ දරුවන්ට හොබීස් පුරුදු කරන්න
මේ මුදල් උපයන්න පුළුවන් මුදල් නාස්ති කරන්න ඒවා නෙමෙයි ගොඩක් දරුවන්ට තියෙන මුදල් නාස්ති වෙන හොබීස් අන්න ඒකයි තියෙන ප්‍රධානම දේ ඉතින් දරුවෝ ඊට පස්සේ මුළු ජීවිත කාලෙම සල්ලි නාස්ති කරන්න විතරයි යාලා ඉගෙන ගන්න මුදල් උපයන්න යාලා ඉගෙනගෙන මුදල් වල වටිනාකම කියන දෙයක් යාලට නැහැ ඉතින් මම පොඩි කාලේ ඉඳන් දැක්කේ සමහර මගේ දෙමව්පියෝ පොඩ්ඩක් ස්ට්‍රික්ට් වැඩිකමත් නිසා වෙන්නේ නැති අර මුදල් වියදම් කරන මුදල් නාස්ති කරන ඒ වගේ දේවල් වලට අපි යොමු කරේ නැහැ හැමදෙස්සම සල්ලි හම්බ කරන්න මහන්සි වෙන්න හම්බ කරන්න මුදල් ඉතුරු කරන්න ආයෝජනය කරන්න අන්න ඒ වගේ දේවල් තමයි මට හැමතිස්සෙම මගේ මනසට මගේ මානසික කියන මගේ මානසිකත්වය හැදෙන්න ප්‍රධාන හේතුව ඒ දේ මගේ මනසට වැඩිච්ච එක. ඉතින් ඔයගොල්ලන්ටත් ඒ දේ කරන්න පුළුවන්. හරි. ඒතර මම හැමදාම දැක්කේ මගේ අම්මා තාත්තා වැඩ කරනවා. ඉතින් ඒක නිසා වැඩ කරන මානසිකත්වයක් මට ආවා. අයිස් ගහින්න නැතුව නිකන් ඔයා අද නිකන් ඉන්න පුළුවන්. වැඩ කරන්නේ නැතුව නේද ඉතින් කරන්න ඕනේ. ඒ මානසිකත්වය තියෙනවා නෑ මට ජීවිතේ ලබා ගන්න ඕන දේවල් මම මහන්සි වුණොත් මට සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන ඒ දැනුම මට තියෙනවා මම දන්නවා මම මහන්සි වුණොත් තමයි මට මේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මහන්සි වෙනවා. නිකන් ඉන්න පුළුවන්කම තිබ්බත් මම මහන්සි වෙනවා. මොකද මට ඕන ඒ ජීවිතය ඒ සැපවත් ජීවිතය ලබා ගන්න ඒක මට කවුද දෙන්නේ? කවුද දෙන්නේ? ඒක මට කවුරුත් දෙන්නේ නැහැ දෙන්න ඕනෙත් නැහැ. ඒක මම්ම ලබා ගන්න ඕනේ. ඉතින් කෙටි කාලයක් තුල මට සාමාන්‍යයෙන් අවුරුදු 50ක් 60ක් කෙනෙක් ලබා ගන්න පුළුවන් සාර්ථකත්වය කියන එක මම ඇත්තටම කෙටි කාලයක් තුලදී ලබාගෙන තියෙනවා. ඒ ගැන මට සතුටුයි. මම උත්සාහ කරනවා පුළුවන් තරම් මම දන්න දේවල් වලින් අනිත් අයටත් ඒ උදව්ව කරන්න. ඉතින් හිතන්නකෝ දැන් ඔය මගේ දෙමව්පියෝ මට එහෙම උගන්වපු නිසා මම මේ තත්ත්වයට ආවා කියලා කියන අයට ඒගොල්ලොත් හිතුවොත් එතකොට අපිත් අපේ දරුවන්ට ඉගැන්නුවොත් හරි අපේ දෙමව්පියෝ අපිට ඉගැන්වෙන්නේ නමුත් අපිට පුළුවන් නම් අපේ දරුවන්ට මේ දේවල් කියලා දෙන්න පුතේ දැන් මිනම් පටන් ගන්න ඔයා වෙනුවෙන් වැඩ කරන්න උදාහරණයක් හැටියට මම ඔයගොල්ලන්ට කියන්නම් මගේ හස්බන්ඩ්ගේ ඩෝජෝ එකේ දැන් ඉන්න කෝචස්ලා මේගොල්ලෝ මේ කුඩා කාලයේ කරාටි ඉගෙන ගන්න ආපු ළමයි හරි පොඩි කාලේ ආපු ළමයි එතකොට සමහර ළමයි ඉතින් ස්පෝර්ට් කරන්න ආවට ඕවා ඉදිරියට කරගෙන යන්නේ නැහැනේ බොහොම සුළුතරයක් දෙනෙක් තමා ඒක කන්ටිනියු කරගෙන යන්නේ. හරි? ඒ කියන්නේ වෘත්තියක් බවට පත් කරගන්න. ඉතින් මට හරි සතුටුදායක දෙයක් තියෙනවා. ඉතින් මේ ඩෝජෝ එකේ මේ කුඩා කාලේ කරාටි කරන්න ආපු දැන් ළමයි පාසල් ඉවරත් නැහැ. ඒගොල්ලෝ දැන් කෝචස්ලා බවට පත් වෙලා ඒගොල්ලෝ දැන් හම්බ කරන්න පටන් අරගෙන තියෙනවා. දැන්ම ඉඳන්. හරි? ඉතින් ඒක ගැන මට දකිද්දි හරිම සතුටු සමහර ළමයි මට දැන් පඩියක් හම්බ වෙනවනේ මට දැන් සල්ලි හම්බ වෙනවනේ කෙලිට හිතන්න එයාලගේ දේ හිතන් දරා ගන්න දෙමෝපියන්ගෙන් ඉල්ලන්නේ නැතුව තමන් කන්න කැමති දෙයක් කන්න ආස ඇඳුමක් අරන් අඳින්න යාළුවෝ එක්ක එළියට යන්න විනෝද වෙන්න එයාලගේ ඇතේ සල්ලි තියෙනවා කියන්නේ ලොකු ගණන් නෙමෙයි මේවා ඉතින් කෙනෙක් තමා වෙනුවෙන් කුඩා කාලේ ඉඳන් මහන්සි වෙනවා මේක ස්පෝර්ට් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් හිතන්න එයාට සින්දු කියන්න පුළුවන් කියලා එහෙම නැත්නම් චිත්‍ර අඳින්න පුළුවන්ද මල් වවන්න පුළුවන්ද කේක් හදන්න පුළුවන්ද ඇඳුම් මහන්න පුළුවන්ද ওই දේවල් කාලයක් තිස්සේ ප්‍රගුණ කරලා ඒක වෘත්තියක් බවට පත් කරගත්තොත් හිතන්නකො පොඩ්ඩක් කෙනෙකුට ඇයි එයාට ඒකෙන් මුදල් හම්බ කරන්න බැරි තාම අපේ රටේ chance එක තියෙනවා දැන් සමහර අය කියනනේ මේ අපේ රටේ බෑ කියලා දැන් මම කියන දේවල් අපේ රටේ කරන්න බෑ කොහොමද කරන්න බැරි වෙන්නේ කියන ප්‍රශ්නයක් මට තියෙනවා. ඔයගොල්ලෝ හිතන් ඉන්නේ පිට රටවල දියුණු වෙන්න පුළුවන් කියන එක. පිට රටවල් වල හැදිච්ච පිට රට බිස්නස් කරන කෙනෙක් හැටියට මම ඔයගොල්ලන්ට කියන්නම් අපේ ලංකාවේ බිස්නස් කරන්න හරි ලේසි. පිට රටත් එක්ක ගත්තාම මොකද අපි එහෙ සෑහෙන්න පරිසම් වෙන්න ඕනේ. අපි නිකන් හරි දෙයක් විකුණන එකක් ඒවා අපිට නීත්‍යානුකූල නැතුව කරන්න බෑ. දැන් අපේ රටේ බලන්න බිස්නසස් කීයක් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් නැතුව මිනිස්සු කරගෙන යනවාද කියලා අපේ රටේ තියෙන බහුතරය 50%කට එහා මම හිතන්නේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් නැහැ. මේ ප්‍රසිද්ධියේ එළිය දාලා තියෙන කඩවල් පවා. මොකද ඕවා චෙක් කරන්න එන්නේ නැහැනේ. ඕවා බලන්න එන්නේ නැහැ. ඒකනේ මොකද තාම මේ නීති නැහැ අපේ රටේ. ඔයගොල්ලන්ට බිස්නස් එකක් පටන් ගන්න කලින් අර රෙජිස්ටර් කරලා ඉන්නේ මේ රෙජිස්ටර් කරලා ඉන්නේ මේ ડોකියුමන්ට්ස් අරන් ඉන්න කියලා ඔයාලට එහෙම නීති අපේ රටේ තාම නැහැ. හරි ඉතින් ඒක නිසා මිනිස්සුන්ට හෙට හිතුනොත් එහෙම මම පාරට ගිහලා මේසයක් තියාගෙන මොන හරි විකුණනවා කියලා අපේ රටේ ඒක කරන්න පුළුවන්. එහෙම හරි පටන් ගන්න පුළුවන්. සෝෂල් මීඩියා හරහා ඔයගොල්ලන්ට ඕන දෙයක් විකුණන්න ගන්න පුළුවන් කවුරුත් ගෙදරට ඇවිල්ලා මේ බියර් එකක් අරන්ද තියෙන්නේ කියලා ඕවා චෙක් කරන්න එන්නේ නැහැ. හරිද අපේ රටේ. ඉතින් මේ නමුත් පිට රට එහෙම නැහැ. පිට රට
ඒවා නීති අනුකූලව කරන්න ඕන. ඔයාලට සෝෂල් මීඩියා හරහාවත් කිසිම දෙයක් විකුණන්න බෑ. ඔයාලට BR එකක් නැතිනම්. එතකොට ඔයා කරන ඒ රැකියාව අනුව සුදුසුකම් තියෙන්න ඕන. වගේ සුදුසුකම් බලනවා. BR එක ගන්නකොට වගේ සුදුසුකමක් තියෙනවද මේකට? ඒතර ආවට ගියාට මිනිස්සුන්ට එහෙම මේ පිට රටවල් වල බිස්නස් කරන්න පටන් ගන්න බෑ. හරි? මිනිස්සුන්ට පාරේ තියන් බත් පැකට් විකුණන්න ගන්න බෑ. එහෙම කරන්න බෑ පිට රටවල් වල. හරි? දැන් අපේ රටේ කොච්චරනම් මිනිස්සු පාර දිගට දේවල් විකුණනවද කියලා හිතන්න කීයක් හරි හොයාගන්න මිනිස්සු ඒ දේවල් කරන්නේ නේද? ඉතින් මේ මම දකින හැටියට අපේ රටේ තාම chances ඔයාලට තියෙනවා අපේ රටේ දියුණු වෙන්න පුළුවන්. ඉතින් මම අදත් ඒක දැක උදාහරණයක් හැටියට ෆැමිලි බිස්නස් එකක් කරන කට්ටියක් හිතාගන්න බැරි විදිහට හරිම ලස්සන ඒගොල්ලෝ දියුණුවල තියෙනවා ලස්සනට ගෙවල් හදාගෙන ඒගොල්ලෝගේ බිස්නස් එක ගොඩනගාගෙන මේ හරි මාස හිතනවා මම දැක්කේදී මොකද අම්මා තාත්තා සහ දරුවෝ ඔක්කොමත් එකතු වෙලා තමයි බිස්නස් එක එකට කරගෙන යන්නේ. ඉතින් පොඩක් හිතන්න ඒ වගේ ඒ මිනිස්සු රට ගිහිල්ලා හම්බ කරපු අය නෙමෙයි ලංකාවේ ඉඳන් ඒ මුළු පවුලම එකට එකතු වෙලා අපි කියන අර ගේම ගහනවා කියලා ඒ ගේම ගහපු මිනිස්සු. හරි? ඉතින් ඇයි හැමෝටම කරන්න බැරි? ඇයි අම්මා තාත්තා දරුවෝ කියන හැමෝටම එකතු වෙලා මේ දේ කරන්න බැරි? පවුලේ මතක තියාගන්න පවුලේ එකමුතුව කියන එක ගොඩක් වැදගත්. හරි? පවුලේ තීරණ ගන්නකොට දරුවන්ව ඈත් කරන්න එපා ඒ දේවල් වලින්. දරුවෝ දකින්න ඕනේ අම්මා තාත්තා පවුල තුල තීරණ ගන්නකොට ඒ දේවල් දරුවෝ දකින්න ඕනේ අම්මා තාත්තා සාකච්ඡා කරන එක. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අවසනාවට අපේ රටේ අම්මලා තාත්තලාට සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳන්න බෑ. තීරණ ගන්න බෑ. ඒ මැචුරිටි එක අපේ රටේ මිනිස්සුන්ට නැහැ. ඒක ඔයාලා මොකද කරන්න ඕන? ඔයාලා විවාහ වෙනකොට ඔයාලා පරිස්සම් වෙන්න ඕන. හොඳ මැචුරිටි එකක් තියෙන මිනිස්සෙක්ව විවාහ කර ගන්න. ඉතින් මේවා ගැන කතා කරන්න ගියොත් ඒක දැනකින් නෙමෙයි දැන් අපිට දේවල් ගොඩකට යන්න වෙනවා. නමුත්ම කෙටියෙන් කියන්නම් හරි අපි ඒ විවාහ වෙන්න තෝරගන්න අය පැත්තකින් තියමුකෝ. අපි විවාහ වුණාට පස්සේ මතක තියාගන්න මම දැකපු ලස්සන දෙයක් මගේ පවුලේ තියෙන මගේ තාත්තා සාමාන්‍ය තීරණයක් ගන්න කලින් එයා පවුල හැමෝම එකට එකතු කරනවා. මේස වටේ හැමෝම ඉඳ ගන්න ඕන. ඊට පස්සේ එක එක්කෙනාගෙන් අහලා දැන් ඔයා මොනවද කරන්න හිතන්න මම ඉගෙන ගන්නවා කියලා. එහෙනම් ආද ඔයාගේ ස්ටඩීස් වල තත්ත්වය කොහොමද? ආද ඔයා ඉස්සරහට මොනවද කරන්න හිතන්නේ? දැන් ඔක අවුරුදු කීයක් තියෙනවද? තව ඉවර වෙන්න දැන් ඔයා ඊට පස්සේ මොනවද කරන්න හිතන්නේ? මෙන්න මේ වගේ ප්‍රශ්න ඉස්සර අපෙන් අහනවා තාත්තා. ඒ කාලේ අපිට ටිකක් නිකන් හරි annoying. ඒ කියන්නේ කරදරයි වගේ. එහෙම අහනකොට නමුත් දැන් අද මම විවාහ වෙච්ච කාන්තාවක් හැටියට වෘත්තිය කරන කෙනෙක් හැටියට මට දැනෙනවා. ඒක මාර වැදගත් දෙයක්. සමහර තාත්තා නොදැන කරපු දෙයක්. නමුත් ඒක මාරයි. ඒ කියන්නේ පවුලේ තීරණ ගන්නකොට හැමෝම දරුවොත් එකතු කරගන්නවා කියන එක ඒක මාරෝගේ දැනටත් එහෙම තමයි. දැනටත් මොක කරත් සමහරලාට කෝල් කරලානේ. ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ? දැන් ඔයාගේ ප්ලෑන්ස් මොනවද? එතකොට මම සමහරලාට අහයි ඔයා මම නෑ ඉතින් ඔයාගේ ප්ලෑන්ස් අනතට පුළුවන් මට ප්ලෑන් කරගන්න දේවල් අන්න ඒ වගේ. ඒක මම හරි ආසයි. ඉතින් ඉස්සර ඒක තිබුණා අපේ පවුලේ. අම්මයි තාත්තයි සාකච්ඡා කරනවා මට ඇහෙනවා සහ අපි ඒවත් දකිනවා. ඉතින් අපි හැමෝගෙම අහනවා ඔයා මොකද කරන්න හිතන් ඉන්නේ? එතකොට මේ දේවල් අනුව දෙමව්පියෝ තීරණ ගන්නවා දකිනවා. ඉතින් ඒක හරි ලස්සන දෙයක්. ඒවා මේ පවුල් වල තියෙන. ඒතර එකට එකමුතුව පවුලක් දියුණු වෙන්න නම් මේ දේවල් තියෙන්න ඕනි. හරි? ඉතින් මම තදින්ම විශ්වාස කරනවා. ඉතින් ඒකත් එක දෙයක් මගේ අම්මයි තාත්තයි දුන්න එක. මොකද ඒ දෙමව්පියෝ තීරණ ගන්න process එක දකිනවා කියන එක දරුවෙකුට ගොඩාක් හොඳ දෙයක්. එයාට මූල්‍යම වශයෙන් දිනු වෙන පමණක් නෙමෙයි විවාහ ජීවිතයක් ගත කරනකොටත් ඒක ගොඩක් වැදගත්. ඉතින් ඒක තමයි ඒ තීරණ ගන්න විදිහ. එතකොට දෙමව්පියෝ තීරණ ගන්නවා දකින්නකොට තමයි අපි ඉගෙන ගන්න දේවල් වල තීරණ ගන්න. අද මම ගොඩක් දැකලා තියෙන දරුවන්ට තියෙන ප්‍රශ්නේ තමයි තීරණ ගන්න හැකියාවක් නැහැ. තේරෙන්නේ නැහැ. නිකන් ඔහෙ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් ට ගාලා නිකන් ඒගොල්ලන්ට එකටම එන රියැක්ෂන් එක ඒගොල්ලෝ දෙනවා. හරි රියැක්ට් කරනවා. ප්‍රශ්න විසඳනවා නෙමෙයි යාලා කරන්නේ රියැක්ට් කරන එක. ඉතින් ඒකට ප්‍රොබ්ලම් සෝල්විං කියලා කියන්න බෑ. මොකද සමහරවිට ඒ රියැක්ෂන් එකෙන් තවත් ප්‍රශ්න ගොඩ නැගෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ දේවල් ඔයගොල්ලෝගේ දරුවොත් එක කරන්න. ඉතින් මට අවසාන වශයෙන් කියන්න අත්‍යවශ්‍ය දේ තමයි තව කෙනෙක්
දෙයක් කියනකොට ඒක ඔයාට හිතෙනවා නම් ඒක මෙහෙමයි මේම ඕක කරන්න බෑ මෙහෙමයි කියලා ඒ කියනකොට ඒක පිටිපස්සේ හැංගිලා තියෙන දේත් කල්පනා කරන්න. ඉතින් මම කල්පනා කරේ සමහර අය කියද්දී ඔයාගේ දෙමව්පියෝ කරලා තියෙන හින්දා තමයි ඔයා උතන්ට ආවේ. ඉතින් හරි ඉතින් ඒක හැමෝටම කරන්න බෑයි කියනකොට ඒක තියෙනවා දෙයක් හැංගිලා. ඒක ඕගොල්ලෝ දකින්න පුළුවන්කම ඕගොල්ලන්ට තියෙන්න ඕනේ. එයාගේ අම්මට තාත්තට පුළුවන් වුණා නම් ඒ මානසිකත්වය එයාට දෙන්න. එහෙනම් අපිටත් පුළුවන් අපේ දරුවන්ට ඒ මානසිකත්වය දෙන්න. හැම අම්මෙක් තාත්තෙක්ම එහෙම කරොත් ඉතින් එතකොට හැම දරුවෙක්ම හොඳ කුඩා කල සිටම නේද තමන්ව දියුණු කරගන්න තමන්ගේ ලයිෆ් එක කියන මං කියන්නේ සල්ලි පැත්තෙන් විතරක් නෙමෙයි අනිත් දේවල් පැත්තෙත් විතර දියුණු කරගන්න තියෙන මානසිකත්වයක් එක දරුවෝ හැදෙනවා. ඒතර හැදුනාට පස්සේ හිතන්න වැඩි කල් යන කලින් ඒගොල්ලන්ට සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්. සාර්ථකත්වය පිටිපස්සේ තියෙන ප්‍රධාන වශයෙන්ම මේ කන්සිස්ටන්සි කියන එක මිනිස්සෙක් නොකඩව මහන්සි වීම. එතකොට මහන්සි වෙන්න ගන්නක වේල පහෙන් කරන්න අරගෙන ඒක නොකඩව එයා ඉදිරියට කරගෙන ගියොත් හරි ස්ට්‍රැටජිස් එක හරි උපාය මාර්ග එක එයා ඒක කරගෙන ගියොත් එහෙම ඇත්තටම මිනිස්සෙකුට මේ අවුරුදු 60 වෙනකන් ඉන්න 60ද 60ට එහා මං හිතන්නේ පෙන්ෂන් යන්න අවුරුදු 50ක් යනකන් ඉන්න ඕනෙත් නැහැ. අවුරුදු 40ට අඩු කාලයක් තුළදී කෙනෙකුට පුළුවන් මේ මූල්‍යම වශයෙන් ස්ථාවර තැනකට එන්න. එතකොට හිතන්න දරුවන්ට කොච්චර හොඳද තමන්ගේ පවුලේ අයට කොච්චර එයාට විතරක් නෙමෙයි හැම කෙනෙකුට. මෙතන දරුවෙක් පවා මූල්‍යම වශයෙන් ස්වාධීන වෙනකොට ඒක පවුලකට කොච්චර වැදගත්ද කියන එක පොඩ්ඩක් හිතන්නකෝ. දැන් උදාහරණයක් හැටියට මම මගේ මේ පැත්තෙන් දැකපු එක දෙයක් තමයි මම පාසල් ගිහින් මම හම්බ කරගෙනනේ මගේ හම්බ කරපු සල්ලි වලින් ඉඳන් මම ඉගෙන ගත්තේ මගේ විහිදන් දරගත්ත ඔක්කොම කරගත්තා. ඉතින් මගේ දෙමව්පියන්ට කිසිම බරක් තිබුණේ නැහැ. ඒ පැත්තෙන් ගත්තාම හරි ඒගොල්ලන්ට හිතන්න දේවල් නැහැ. එයාලා දන්නවා මම මගේ දේවල් කරගන්නවා. එයා හම්බ කරන ඒ සල්ලි තවටත් එහෙමයි. දැන් උනත් එහෙම. දැන් ඒගොල්ලන්ට තියෙන සිකියුරිටි එක තමයි අපිට ඕන වෙලාවක අපිට ප්‍රශ්නයක් වුණොත් අපිට කෙනෙක් ඉන්නවා. මට යම්කිසි දෙයකට මුදල් ඕනේ. මට කෙනෙක් ඉන්නවා. ඒකට කෙනෙක් ඉන්නවා කියන එක ඒ සිකියුරිටි එක තියෙනවා. ඒක මං හිතන්නේ මගේ සහෝදරීන්ටත් තියෙනවා. ඉතින් මම ඒගොල්ලන්ට සෑහෙන අවස්ථාවලදී උදව් කරලා තියෙනවා. ඉතින් හිතන්න ඒක කොච්චර ලස්සන දෙයක්ද පවුලක කෙනෙක් එක්කෙනෙක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් දෙනෙක් ඉතින් ඒ වගේ තැනකට එන එක තමාට උදව් කියන්නේ පවුලේ අයට උදව් කරගන්න පුළුවන් තැනකට දරුවෝ එනවා කියන්නේ තරුණ කාලේදී මේක කොච්චර ලස්සන දෙයක්ද කියලා හිතන්නකෝ. දෙමව්පියන්ට මෙරි වයසට යනකම් හම්බ කරන්න අත්‍යවශ්‍යතාවයක් නැහැ. දරුවෝ ගැන හිත හුල්ල ජීවත් වෙන්න අත්‍යවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒක එහෙම කරන්න නම් ඔයාලා තමයි මහන්සි වෙන්න ඕන. ඔයාලා දෙමව්පියෝ හැටියට මහන්සි වෙනවා කුඩා කාලේ ඉඳන් දරුවන්ට මේ මානසිකත්වය දෙන්න. හරි ඉතින් දරුවෝ හොරතල් කරන්න ඕන දරුවන්ට දේවල් දෙන්න ඕන. නමුත් මතක තියාගන්න දරුවෝ වෙනුවෙන් දෙමව්පියෝ කරනවා වැඩි වෙන්න අනවශ්‍ය දේවල් කරනවා වැඩි වෙන්න දරුවෝ වෙනුවෙන් දේවල් කරගන්නවා අඩු වෙනවා කියන එක ඔයගොල්ලෝ මතක තියාගෙන වැඩ කරන්න. ඉතින් දරුවන්ට හැමතිස්සෙම දෙයක් ගන්න පුළුවන් දෙමව්පියෝ වෙන්න. එහෙම නැතුව දරුවෝ අතරමං වෙන ජීවිතේ අයියෝ අපේ අම්මලා තාත්තලා අපිට අර වගේ දේවල් කියලා දුන්නා නම් අද අපි මෙහෙම දුක්කින් ඉන්නේ නැහනේ කියන තැනට එන්නේ නැතුව දරුවන්ට කටක් කරලා මගේ අම්මා තාත්තා මට මේ දේවල් උගන්වපු නිසා තමයි අද මම මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්නේ කියලා කවදාද දවසක දරුවන්ට කියන්න පුළුවන් වෙන දෙමව්පියෝ වෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඊටත් වඩා අපේ රට බාල්දු කරලා පහත් කරලා කතා කරන්න එපා. මම කොහේ ගියත් මොන රටේ ගියත් මම අපේ රටට හරි ආදරේ. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි අපේ රටේ තරම් අපිට සැනසීමක් නිදහසක් නැහැ. ඉතින් ඒ නිසා දරුවන්ට දෙන්න එපා මානසිකත්වය මේ අපේ රටේ දියුණු වෙන්න බෑ. පිට රටවල් වලට යන්න ඔයාලා යන්න කියන එක. ඒතර මේ රටේ බුද්ධිමත් මිනිස්සු ඉගෙනගත්තු දක්ෂ අය නැති වෙනවා. අපේ රට ගොඩ ගන්න ඕන අපි. ඉතින් දරුවන්ට කියන්න ඔයාලා ඉගෙනගෙන පුතේ මේ රටට සේවය කරන්න. ඒ වගේම යාළුවට දියුණු වෙන්න පුළුවන් හොඳ මානසිකත්වයක් දෙන්න. ඒතර ඕනම කෙනෙකුට කරන්න බැරි දෙයක් නෑ මේ රටේ. මේ රටේ කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ කරන්න නැතිකම. කරන්න බෑ. මොකද සමහර දරුවන්ගේ ඔලු කාලා පොඩි කාලේ ඉඳන් ඔලු කාලා ඉතින් ඒගොල්ලන්ට කරගන්න බෑ. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ නේද එහෙම කරන්න එපා දරුවන්ට. හරි දරුවන්ට පොසිටිව් දේවල් හොඳ දේවල් විතරක් ඔලුවට දාන්න. ඒක මොන දේ ගැන වුණත් හරි ඒ දරුවා ගැනද රට ගැනද ඕනම දෙයක් යා කන බොන දේද එයාගේ අධ්‍යාපනය ගැනද යා කරන මොනම දේ ගැන වුණත් පොසිටිව් දේවල් විතරක් ඔලුවට දාන්න. නෙගටිව් සියල්ලම
අයින් කරන්න. මොකද එහෙම වුණොත් හොඳ පොසිටිව් මානසිකත්වයක් තියෙන මිනිස්සෙකුට ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන්, සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් ලස්සන කරන්න පුළුවන්.